තෙරුවන් සරණයි. විද්‍යෝදය පිළිවෙල මාධ්‍ය පරීක්ෂණයේ ප්‍රායෝගික තාක්ෂණ පාඩමට අදාළව මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ ස්තූපයන් පිළිබඳව පැහැදිලි කිරීමට. ස්තූපයන් පිළිබඳව පැහැදිලි කරනකොට අපි මාතෘකා දෙකක් යටතේ පැහැදිලි කරනවා. පළවෙනි මාතෘකාව තමයි ස්තූපයක තියෙන අංගයන් පිළිබඳව, එහෙම නැත්නම් කොටස් පිළිබඳව. ඒ වගේම දෙවෙනි මාතෘකාව තමයි ස්තූප වර්ග පිළිබඳව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මුලින්ම ස්තූපයක කොටස් පිළිබඳව දැන ගැනීමට අවධානය යොමු කරනවා. එතකොට ස්තූපයක් පිළිබඳව වර්ගීකරණය කරනකොට අපට මුලින්ම ස්තූපයක පාදම කොටස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වේදාවලු කොටස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ ගර්භයේ වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හතරැස් කොටුව, ඒ වගේම දේවතාව කොටුව, ඒ වගේම කොත් කැරැල්ල, ඒ වගේම කොත්, ඒ වගේම චූඩාමාණික්කයේ වශයෙන් චෛත්‍යයක අංග වෙනත්නම් කොටස් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම චෛත්‍යයක් පිළිබඳව අදහස් දක්වනකොට තවත් අපිට කොටස් වශයෙන් හඳුනා ගන්න පුළුවන් අමතර වශයෙන්. ඒ තමයි වැඩි අතොරලා තියෙන සලපතල මළුව. ඒ වගේම චෛත්‍යයේ වටේට ඉදි කරලා තියෙන චෛත්‍ය බ්‍රහ්ම එහෙම නැත්නම් ප්‍රාකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම චෛත්‍යයකට පිවිසෙනකොට අපිට දැක ගන්න පුළුවන් කොරවක් ගල්, ඒ වගේම මුරගල්, ඒ වගේම සදකන බාන ආදී ඒ ලක්ෂණත් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් චෛත්‍යයක කොටස් හඳුනාගත්තා වගේම අපිට ඊට අනතුරුව ඊළඟ මාතෘකාවේ පැහැදිලි කර හැකි චෛත්‍ය වර්ග පිළිබඳව. චෛත්‍ය වර්ග පිළිබඳව පැහැදිලි කරනකොට අපිට මුලින්ම ඝණ්ඨාකාර, ඒ වගේම ධාන්‍යාකාර, බුබ්බුලාකාර, ඒ වගේම ඝටාකාර, ආම්ලාකාර, පద్මාකාර වශයෙන් චෛත්‍ය 6ක් පිළිබඳව විශේෂයෙන් අපිට දැනගන්න පුළුවන්. එතකොට ඝණ්ඨාකාර චෛත්‍ය සඳහා උදාහරණ වශයෙන් දැනට අපිට ඉතුරු වෙලා තියෙන දැකගත හැකි මූලාශ්‍ර වශයෙන් තෝපාරාම ස්තූපය යොදා ගන්න පුළුවන්. ඒ වගේම ධාන්‍යාකාර චෛත්‍යයක් සඳහා උදාහරණ වශයෙන් කැලණි විහාරයේ ඒ ස්තූපය අපට යොදා ගන්න පුළුවන්. ඒ වගේම බුබ්බුලාකාර චෛත්‍යයක් සඳහා උදාහරණ වශයෙන් මහා සෑය අපට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඝටාකාර චෛත්‍යයක් වශයෙන් කිරිවෙහෙර අපට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ආම්ලාකාර චෛත්‍ය සඳහා උදාහරණ දැනට අපට තොරතුරු වශයෙන් සොයා ගැනීමට නොහැකි. උදාහරණයක් වශයෙන් අපට හිතා ගන්න පුළුවන් දදිගම කොටාවෙහෙර කියන මේ ගැනීම වගේ හොයා ගන්නා ලද කරුණු මහන්සිය අපට දා ගන්න පුළුවන්. පద్මාකාර සඳහාත් අපට තොරතුරු සමු වෙන්නේ නැහැ. ඒ සඳහා අපට දැනගන්න ලැබෙන තොරතුරු අනුව කුරුන්දී විහාරයේ ඒ ස්තූපය අපට යොදා ගන්න පුළුවන්. මේ ආකාරයට චෛත්‍යයක කොටස් සහ චෛත්‍ය වර්ග පිළිබඳව අපට දැනගන්න පුළුවන්. එතකොට මේ සඳහා මූලාශ්‍ර වශයෙන් සෙනරත් පරණිතාන මහත්මයා විසින් රචනා කරලා තියෙන ලංකාවේ ස්තූප කියන ඒ ග්‍රන්ථය මගින් අපට තොරතුරු හොයා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අතීත ස්තූප පිළිබඳව තූප වංශය ආදී වංශ කතා මගින් දැනගන්න පුළුවන්. මේ ආකාරයෙන් අපට ස්තූප ගැන සහ මේ ස්තූප වර්ග පිළිබඳව මූලාශ්‍ර වශයෙන් තොරතුරු දැන ගැනීමට හැකියාව පවතිනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.